ආයිබෝවන් සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා මොල්ක්සා YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට. අද අපි ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ 2020 නිකුත් වූ අద్භූත ත්‍රාසජනක ෆිල්ම් එකක්. සුන්දර තායි දූපතට නිවාඩුවකට යන ඇමරිකන් කපල් එකකට කලින් දවසේ කිසිම දෙයක් මතක නැහැ. හැබැයි යාලා වීඩියෝ එකකින් දකිනවා කලින් දවසේ කරපු සෙල්ලම්. කලින් දවසේ කොච්චර පිස්සුවක් නටලද කියනවා නම් මේ ජෝඩුවට හිතා ගන්නවත් බැහැ. ඒ ඉන්නේ යාළමද කියලා. මෙයාලව පුදුම කරන දේකුත් මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් මේ හැමදේම දැනගන්න ෆිල්ම් එක පැත්තට යන්න කලින් channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් වැඩි කතා නැතුව අපි යමු ෆිල්ම් එක පැත්තට. මේ කතාව පටන් ගන්නේ තායිලන්තයේ ලස්සන දූපතක නිවාඩුවක් ගත කරන ඇමරිකානු කපල් එකක් වන ක්‍රිස්ටීන් සහ නීල් පෙන්වමින්. ඔවුන් අවදි වෙන්නේ අවුල් සහගත වූ හොටෙල් කාමරයකින්. හැමතැනම මඩ දූවිලි. ඔවුන් දෙදෙනාටම මතක නැහැ ඊයේ රෑ වුණ කිසිම දෙයක්. නීල්ගේ අත්වල ලේ, ක්‍රිස්ටීන්ගේ ඇඟේ මඩ. ඒ මදිවට ක්‍රිස්ටීන් අමුතු මාලයකුත් දාගෙන. මේ අතරතුරේ ඔවුන් දකිනවා ටීවී එකේ යන බ්‍රේකින් නිවුස් එකක්. ඔවුන් ඉන්න මේ දූපත් හරහා විශාල කුණාටුවක් ගමන් කරනවා. හැමෝම පරිස්සම් වෙන්න. ඒක ළඟා වෙන්නේ රෑ 4 විතර කියලා තමයි නිවුස් එකෙන් දැනුම් දෙන්නේ. ඉතින් ක්‍රිස්ටීන් සහ නීල් මේ දූපතෙන් පිටත් වෙන්න හිතාගෙන තොටුපළට යනවා. බෝඩ්ඩුවට නගින්න කලින් එතන ඉන්න ගෑනු කෙනෙක් හැමෝගෙම හැඳුනුම්පත් චෙක් කරනවා. මෙතනදි තමයි ක්‍රිස්ටීන් සහ නීල් දැනගන්නේ තමන්ගේ හැඳුනුම්පත් අතුරුදහන් වෙලා කියලා. ඕන් බෑග් වල බඩු එළියට ඇදලත් බලනවා. ඒත් හැඳුනුම්පත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. කල්පනා කරලා බැලුවට කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ. එතන හැඳුනුම්පත් චෙක් කරපු ගෑනු කෙනා නීල්ට කියනවා ඊළඟ බෝඩ්ඩුවේ තියෙන රෑ 7ට හැඳුනුම්පත් හොයාගෙන එන්න කියලා. රෑ 4 තමයි අර කුණාටුවත් මේ දූපත් හරහා ගමන් කරන්නේ. ඒ ගැන නීල් හැඳුනුම්පත් චෙක් කරපු ගෑනු කෙනාට කියද්දි ඒ ගෑනු කෙනා කියනවා බය වෙන්න එපා. අවුරුදු 200කින් මෙහෙට කුණාටුවක්වත් සුලි කුණාටුවක්වත් ඇවිත් නැහැ. ඒව යන්නේ මේ දූපත හරහා නෙමෙයි ගොඩබීම හරහා කියලා. ඊට පස්සේ නීල් සහ ක්‍රිස්ටීන් ආපහු හොටෙල් කාමරයට එනවා. හොටෙල් කාමරයට ආව ක්‍රිස්ටීන් ඉන්නේ ලොකු කල්පනාවක. මොකද ඊයේ රෑ වුණ දේවල් මතකත් නැහැ. හැඳුනුම්පත් වලට වුණ දේ හිතා ගන්නත් බෑ. ඊට පස්සේ ක්‍රිස්ටීන්ව සනසන්න හිතාගෙන නීල් ඇවිත් ක්‍රිස්ටීන්ව ආදරයෙන් කිස් කරනවා. ටික වෙලාවකට පස්සේ නීල් ෆෝන් එක අරන් චෙක් කරලා බලනවා. ඊයේ රෑ ගත්ත ෆොටෝ හරි වීඩියෝ හරි තියෙනවද කියලා. ඊයේ රෑ රෙකෝඩ් කරපු දිග වීඩියෝ එකක් දැක්ක නීල් ඒක බලන්න ක්‍රිස්ටීන්ටත් කතා කරනවා. ෆෝන් එක ටීවී එකට කනෙක්ට් කරලා දෙන්නම මේ වීඩියෝ එක බලන්න පටන් ගන්නවා. වීඩියෝ එකේ තියෙන විදියට රෑ බාර් එකක දෙන්න හොඳටම බොනවා. ඊට පස්සේ එතනට සරාගී වේටවරියක් වන මෙඩී ඇවිත් මේ දෙන්නගේ බීම වලට මොනවද වතුර වගේ දෙයක් එකතු කරනවා. ඒ එකතු කරපු වතුරට මේ මැඩී නම් කියන්නේ දූපතේ මායාව කියලා. හොඳටම වෙරි වෙලා ඉන්න ක්‍රිස්ටීන් කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව එකපාරටම ඒ බීම එක බීලා දානවා. නීල් නම් මේක බොන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒත් ක්‍රිස්ටීන්ගේ බලකිරිල්ලට නීලුත් ඒ බීම එක බොනවා. මෙතනදි තව අමුතු දෙයක් වෙනවා. ඔයා කරපු නිර්භීත ක්‍රියාවට මගෙන් පොඩි තෑග්ගක් කියලා මැඩී ක්‍රිස්ටීන්ගේ බෙල්ලට මාලයක් දානවා. තව මැඩී කියනවා මේ මාලෙන් ඔයාව නිරෝගී කරાવી කියලා. ඊට පස්සේ මේ වීඩියෝ එකේ තියෙන දේ දැක්කට පස්සේ නීල් සහ ක්‍රිස්ටීන් හොඳටම කලබල වෙනවා. වීඩියෝ එකේ තියෙන විදියට මත් වෙලා හිටිය මේ දෙන්න පාළු තැනක හොඳටම කිස් කරගෙන අන්තිමට නීල් ක්‍රිස්ටීන්ට ලිංගික අතවර කරලා බෙල්ල මිරිකලා මරලා දාන්න හදනවා. ක්‍රිස්ටීන්ට සිහියක් නැති වෙනවා. ඊට පස්සේ නීල් තමන්ගේ අත්වලින් වලක් හාරලා ඒකට ක්‍රිස්ටීන්ව දානවා. වීඩියෝ එකේ තියෙන මේ දේ දැක්කට පස්සේ හොඳටම බය වුණ ක්‍රිස්ටීන් බාත්රූම් එකට ගිහින් දොර වහ ගන්නවා. ක්‍රිස්ටීන් බාත්රූම් එකේ කණ්ණාඩියෙන් දකිනවා බෙල්ලේ තියෙන තැලින් පාරවල් ටික. ක්‍රිස්ටීන් මාලෙත් ගලවලා දානවා. ඒත් එක්කම ක්‍රිස්ටීන් වමනේ දාන්න පටන් ගන්නවා. වමනේ විදියට යන්නේ තනකොළයි පසුයි. ක්‍රිස්ටීන්ට දැන් හොඳටම විශ්වාසයි වීඩියෝ එකේ තිබුණ දේ ඇත්ත කියලා. ඊට පස්සේ එතනට දොර කඩාගෙන නීල් ඇවිත් ක්‍රිස්ටීන්ව තුරුළු කරගෙන අපි ඉක්මනටම මෙහෙන් යමු කියලා කියනවා. ඒත් එක්කම එතනට මේ හොටෙල් එක අයිති සමන්ත කියන කාන්තාවයි ඇගේ දුවයි එනවා. වෙලා තියෙන දේ දැක්ක සමන්තා නීල්ට කියනවා මන්ටම ක්‍රිස්ටීන්ව මෙහෙ ඉන්න ડોක්ටර් කෙනෙක්ට පෙන්නන්න කියලා. මේ අතරතුර සමන්තගේ දුව අර ගලවපු මාලේ අරන් ගිහින් නැවත ක්‍රිස්ටීන්ගේ බෙල්ලට දානවා. ඊට පස්සේ සමන්ත කියපු විදියට මේ දෙන්නම ડોක්ටර්ව හම්බ වෙන්න ගිහින් ඔන්න දේවල් කියනවා. ඒත් මේ ડોක්ටර් කිසිම දෙයක් වැඩි ගණන් ගන්නේ නැතුව කලින් දවසේ රෑ මැඩී බීම එකට කලවම් කරපු දියරිය තියෙන කුප්පිය වගේම එකක් ක්‍රිස්ටීන්ට දෙනවා බොන්න කියලා. නීල් සහ ක්‍රිස්ටීන් දෙන්නම ඒ කුප්පිය එපා කියනවා. මේ වෙලාවේ ක්‍රිස්ටීන්ට කටවල් ඇස් වහගෙන ඉන්න ළමයි වගේකුත් මැවිලා පේනවා.
කියනවා. ඩොක්ටර්ගේ මේ අමුතු හැසිරීමත් මේ දෙන්නට වැඩි හිතට ඇල්ලුවේ නෑ. ඒ නිසා ඔවුන් එතනින් යනවා. යන ගමන් නීල් ක්‍රිස්ටීන්ගෙන් සමාව ගන්නවා. වෙලා තියෙන දේවල් වලට. ඒ කිසිම දෙයක් නීල් කොහොමද උනේ කියලා දන්නේවත් නෑ කියලා කියනවා. කොහොම හරි නීල්ට පුළුවන් වෙනවා ක්‍රිස්ටීන්ට හැමදේම තේරුම් කරන්න. ඊළඟට දෙන්න ළඟම තියෙන කැෆේ එකට යනවා. එතනදි කැෆේ එකේ හිටපු කෙල්ලෙක් ක්‍රිස්ටීන්ගේ බෙල්ලේ තිබුණ මාළේ දිහා අමුතු විදියට බය වෙලා වගේ බලාගෙන ඉන්නවා. මේ කෙල්ලගේ අමුතු බැල්මට බය වුණ ක්‍රිස්ටීන් මාළේ ගලවලා මේස උඩින් තියනවා. ඊට පස්සේ ඒ ළඟින් අමුතු අద్භූත උත්සවයක් සමරමින් එක එක විකාර මූණවල් දාගෙන මිනිස්සු කීප දෙනෙක් යනවා. සංචාරක ප්‍රෝග්‍රැෆර් කෙනෙක් වන නීල්ට හැමතේම අමතක වෙලා ගොඩක් ආසාවෙන් ඒ උත්සවය සමරන අය දිහා බලාගෙන ඉන්නවා. මේක දැක්ක ක්‍රිස්ටීන් නීල්ට කියනවා යන්න ගිහින් ෆොටෝ අරන් එන්න කියලා. ඒක අහපු ගමන් නීල් දෙපාරක් හිතන්න නැතුව කැමරාවත් අරන් මේ මිනිස්සු පස්සෙන් යනවා. ටික වෙලාවකින් ක්‍රිස්ටීන්ට ආයෙත් වමන යන්න වගේ ඇවිත් ක්‍රිස්ටීන් දුවගෙන කැෆේ එකේ තියෙන වොෂ්රූම් එකට යනවා. ගිහින් ඒ කටින් පොඩි සර්පෙක්ව අත දාලා ඇදලා ගන්නවා. මේ අතරතුර නීල්ටත් අමුතු දෙයක් දකින්න පුළුවන් වෙනවා. ඒ ක්‍රිස්ටිනාගේ මූණ වගේම ලොකු මූණක් හදලා ඒක මිනිස්සු වගේ කුස්සගෙන යනවා. ඒක දැක්ක ගමන් නීල් ක්‍රිස්ටීන්ව හොයාගෙන ආපහු එනවා. කැෆේ එකේ ක්‍රිස්ටීන් පේන්නේ නැහැ. කැෆේ එකේ අයිතිකාරයා කියපු දේ අහලා නීල් යනවා වොෂ්රූම් එකට ක්‍රිස්ටීන්ව බලන්න. වොෂ්රූම් එකේ ක්‍රිස්ටීන්ගේ බෑග් එක විතරයි තියෙන්නේ. ක්‍රිස්ටීන් නැහැ. නීල් හැමතැනම ක්‍රිස්ටීන්ව හොයනවා. ඒ ක්‍රිස්ටීන් පේන්නේ නැහැ. ඊළඟට අපිට පෙන්නනවා කැෆේ එකේ අයිතිකාරයා ටේබල් එකේ ක්‍රිස්ටීන් දාලා ගිය මාළේ අතට ගන්නවා. ඊට ටික වෙලාවකට පස්සේ නීල්ට ගෙවල් ඇස්සේ පාරක වැටලා ඉන්න ක්‍රිස්ටීන්ව හොයාගන්න පුළුවන් වෙනවා. ක්‍රිස්ටීන්ට සිහිය නැහැ. හැබැයි මෙතනදී අපිට තව සැකසහිත දෙයක් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ තමයි අර මාළේ ක්‍රිස්ටීන්ගේ බෙල්ලේ තියෙන. දැන් ඔයාලට එක එක දේවල් හිතෙනවා නේද? ඒ හැමදේම ෆිල්ම් එක අවසන් වෙනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. එන්න අපි ආයෙත් යමු ෆිල්ම් එක පැත්තට. ටික වෙලාවකින් ක්‍රිස්ටීන්ට සිහිය එනවා. නීල් Taman දැක්ක දේවලුයි ෆොටෝයි ක්‍රිස්ටීන්ට පෙන්නනවා. දැන් දෙන්නටම මේ වෙන දේවල් ගැන ලොකු සැකයක් ඇති වෙනවා. මේ හැමදේම ඉබේ සිදුවන දේවල් නෙමෙයි කියලා. ඊට පස්සේ මේ දෙන්නට ටැටූ ගහන කෙල්ලෙක් මාර්ගයෙන් වීඩියෝ එකේ හිටපු මැඩී ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙනවා. මේ දෙන්න යනවා මැඩී ඉන්න තැනට. එතනට යද්දි දකිනවා හැමෝම මොකක් හරි උත්සවයකට සූදානම් වෙනවා. ඒ හැමෝම ක්‍රිස්ටීන්ට ගෞරව කරනවා. ස්තුති කරනවා. ටික වෙලාවකට පස්සේ නීල් සහ ක්‍රිස්ටීන්ට මැඩීව හම්බ වෙනවා. ඊට පස්සේ නීල් මොනවද අපිට බොන්න දුන්නේ? මම මගේ නෝනව මරන්නත් හදලා තියෙනවා. මොකද්ද අපිට කරේ කියලා මැඩීගෙන් අහනවා. මැඩී කියනවා ඒක බිව්වම ඔහොම වෙනවා. ඒකෙන් ඔයාලගේ මනස වියුක්ත වෙලා ආත්මය නිදහස් වෙනවා. ඒ වගේම ඒකෙන් මායාවන් පේනවා. තව මොලේ විකාර වෙනවා. මම නම් සාමාන්‍යයෙන් ඒව බොන්නේ නෑ කියලා කියනවා. ඒ කතාවට තරහ ගිය ක්‍රිස්ටීන් ඔයා බොන්නේ නැත්නම් ඇයි අනිත් අයට බොන්න දෙන්නේ කියලා හද්දී මැඩී කියනවා ඔයානේ මගින් මේක ඉල්ලුවේ කියලා. ඊට පස්සේ වටේ උත්සවයකට සූදානම් වෙමින් සිටිය පිරිස මොනවදෝ කියමින් ක්‍රිස්ටීන් දිහා බලාගෙන ඉන්නවා. මෙතන ඉන්න එක වැඩිය හොඳ නෑ කියලා තේරුණ නීල් ක්‍රිස්ටීන්ව එක්කගෙන ඔවුන්ගේ හොටෙල් කාමරයට යනවා. එතනදී හොටෙල් අයිතිකාරිය සමන්තා ඔවුන්ට බීම දෙකකින් සංග්‍රහ කරලා ඔවුන්ට මේ දූපතෙන් පිට වෙන්න දීවර බෝට්ටුවකුත් සූදානම් කරලා දෙනවා. ක්‍රිස්ටීන් කරපු හැමදේටම සමන්තට ස්තුති කරලා ඔයා දුන්න බීම එකත් නියමයි කියලා කියනවා. මෙතනදී සමන්තා මේ දූපත ගැන අමුතු කතාවක් කියනවා. ඉස්සර සමන්ත කියන්නේ ගොඩක් අසනීප වුණ කෙනෙක්. එයා එක එක වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් තරන් තියෙනවා. කිසිම දෙයකින් ඇගේ ලෙඩේ හොඳ වෙලා නැහැ. ඊට පස්සේ කවුදෝ කෙනෙක් සමන්තට කියලා තියෙනවා මේ දූපතට ඇවිල්ලා බලන්න කියලා. ඒ විදිහට තමයි සමන්ත මේ දූපතට ඇවිල්ලා තියෙන්නේ. මේ දූපතට ආවත් හරි සමන්ත තාම අසනීප වෙලා නැහැ. සමන්ත කියන්නේ නම් මේ දූපතේ මොකක් හරි මායාවක් තියෙනවා කියලා. ඒත් ක්‍රිස්ටීන්ට නම් ඒ ගැන වැඩි විශ්වාසයක් නැහැ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ දීවර බෝට්ටුව ළඟ ඉන්න නීල් සහ දීවරයා. නීල් නම් ඉන්නේ මත් වෙලා වගේ වෙනම ලෝකෙක. ඊට පස්සේ අපිට පෙන්නනවා දීවරයා නීල්ට මොකක්දෝ දෙයක් රහසින් කියනවා. ඊට පස්සේ නීල් දීවරයා ළඟ තිබුණ පිහිය අරගෙන තමන්ගේ බඩ කපාගෙන බඩවැල් එළියට අදින්න පටන් ගන්නවා. ඈතට නීල් කරන දේ දැක්ක ක්‍රිස්ටීන් දුවගෙන එතනට එනවා. ඒත් ක්‍රිස්ටීන් පරක්කු වැඩි. ක්‍රිස්ටීන් එද්දිම නීල් වතුරට වැටෙනවා. ක්‍රිස්ටීන්ට සිහිය නැති වෙනවා. ක්‍රිස්ටීන්ට සිහිය එද්දි ඇය ඉන්නේ රෙස්ට් කරන බංකුවක් උඩ. ඇය ළඟ පොලිසිය කෙනෙක් වගේම සමන්තත් ඉන්නවා. ක්‍රිස්ටීන් කියනවා එතන වුණ සිද්ධිය. ඒත් පොලිසිය කෙනා ඒක පිළිගන්නේ නැහැ. එතන හිටපු දීවරයාගෙනුත් අහනවා නීල් ගැන. දීවරයා කියන්නේත් නීල්ව දැක්කේ නැහැ ක්‍රිස්ටිනා විතරක් එතනට ඇවිත් සිහිය නැතුව වැටුණා කියලා. එතකොට මේ හැමදේම ක්‍රිස්ටිනාට නැවිලා පෙරන විකාර දේවල්ද? නැත්නම් දීවරයා බොරු කියනවාද? ඉතින්
කතාව ඉස්සරහට ගිහින්ම බලමු මොකද වෙන්නේ කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ හොටෙල් වොෂ්රූම් එකට යන ක්‍රිස්ටීන් බෙල්ලේ තියෙන මාලි ගලවලා බලනවා. ආයෙත් විකාර දේවල් පේන්න ගනීවිද කියලා. ක්‍රිස්ටීන් හිතපු විදියටම බඩේ කැක්කුමක් එක්ක විකාර දේවල් නැවිලා පේන්න පටන් ගන්නවා. ක්‍රිස්ටීන් අමාරුවෙන් කෑ ගහන සද්දෙට එතනට එන සමන්තා ඉක්මනට බිම තියෙන මාලේ අරන් ඒක ක්‍රිස්ටීන්ගේ බෙල්ලට දානවා. පේන විදියට මේ මාලේ මොකක් හරි මායාවක් තියෙනවා. මොකද මේ මාලේ ක්‍රිස්ටීන්ට දාපු ගමන් ක්‍රිස්ටීන්ගේ වේදනාව නැති වුණා. සමන්තා ක්‍රිස්ටීන් ડોක්ටර් ළඟට එක්ක යන හැදුවට ඒකට ක්‍රිස්ටීන් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා සමන්තා කියනවා ක්‍රිස්ටීන්ට නීල් මැරෙන්නේ නැහැ. මේ හැමදේම ඔයාගේ ඔළුවෙන් වෙන විකාර දේවල්. නීල් දූපතෙන් යන්න කලින් මට හැමදේම කියලා ගියේ. එයා බය වුණා කලින් දවසේ වගේ දෙයක් ආයේ වෙයි කියලා. එයා අතින් ඔයා මැරෙයි කියලා නීල් බය වුණා. සමන්තා මෙහෙම කිව්වට ක්‍රිස්ටීන් නම් ඒක විශ්වාස කරේ නැහැ. කොහොම හරි සමන්තාට පුළුවන් වෙනවා ක්‍රිස්ටීන් ડોක්ටර් ළඟට එක්කගෙන යන්න. එතනින් තව අපුරු දෙයක් දැනගන්න පුළුවන් වෙනවා. ක්‍රිස්ටීන් ප්‍රෙග්නන්ට් වෙලා. ක්‍රිස්ටීන්ටත් පුදුමයි ඒක ඇහුවම. ඒතර වීඩියෝ එකේ තිබ්බනේ කලින් දවසේ දෙන්න එකතු වෙනවා. ඉතින් එහෙම තමයි ක්‍රිස්ටීන් ප්‍රෙග්නන්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ක්‍රිස්ටීන් යනවා මුලින්ම මෙයාලට මැඩි ඉන්න තැන කියපු ටැටෝ කෙල්ල ළඟට. මෙතනදී ක්‍රිස්ටීන්ගේ හිතේ තිබ්බ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා. මේ දූපතේ මිනිස්සු මේ දූපත ආරක්ෂා කරගන්න අවුරුදු 100 ගාණක් තිස්සේ ඉඳන් ගර්භණී කාන්තාවක් බිල්ලට දෙනවා. මේ දූපතේ මිනිස්සු විශ්වාස කරන විදියට එක් කැපකිරීමකින් එයාලට අවශ්‍ය ඕන දෙයක් ලැබෙනවා. ඒ කියන්නේ කාගේ හරි මානන්තික ලෙඩක් වුණත් සුව කරන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවෙන් වෙන කෙනෙක් බිලි වෙන්න ඕන. මේ මිනිස්සු හදන්නේ රෑ තියෙන කුණාටුවෙන් දූපත බේර ගන්න ක්‍රිස්ටීන්ව බිලි දෙන්න. ක්‍රිස්ටීන් මේ විස්තර ටික ටැටූ කෙල්ලගෙන් දැනගත්තට පස්සේ ටැටූ කෙල්ල ළඟ තිබ්බ තුවක්කුවකුත් අරන් එතනින් එළියට එනවා. ඒත් එක්කම එතනට සමන්ත එනවා. සමන්ත කලබලෙන් වගේ ක්‍රිස්ටීන් එන්න යන්න. මම ඔයාව බෝට්ටුවට එක්කන් යන්නම් කියලා ක්‍රිස්ටීන්ට කියනවා. ඊළඟට ක්‍රිස්ටීනුයි සමන්තයි සමන්තගේ දුවයි කාර් එකේ නැගලා යනවා. ටික දුරක් යද්දී සමන්තගේ දුව සමන්තට කියනවා අම්මේ මේ බෝට්ටුවට යන පාර නෙමෙයිනේ කියලා. ඒත් එක්කම සමන්තා මේක කෙටි පාරක් කියලා කියද්දී ක්‍රිස්ටීන්ට මේ ගැන සැකයක් ඇති වෙනවා. ක්‍රිස්ටීන් වාහනේ නතර කරන්න කියලා කිව්වත් සමන්ත දිගටම ඩ්‍රයිව් කරගෙන යනවා. දෙන්න අතර දරුණු කතා බහක් ඇති වෙනවා. මේ කතා බහේ විදියට සමන්ත කියන්නේ පිළිකා රෝගියෙක්. මේ දූපතට ආවට පස්සේ සමන්තගේ අම්මා කැමැත්තෙම බිලි වෙලා තියෙනවා. එදයින් පස්සේ සමන්තට කිසිම රෝගයක් හැදිලා නැහැ. පිළිකාවක් සුව වෙලා තියෙනවා. ක්‍රිස්ටීන් අහනවා කොහොමගේ හස්බන්ඩ් කියලා. ඒකට උත්තර දෙන සමන්ත ඔයාගේ හස්බන්ඩ් මැරුණා. ඇයි ඔයා ඉස්සරහමනේ සියදියේ නසාගත්තේ කියලා කියද්දිම ක්‍රිස්ටීන් ටැටූ කෙල්ලගෙන් ගත්ත තුවක්කුව අරන් සමන්තගේ ඔළුවට වෙඩි තියනවා. ඒත් එක්කම වාහනේ ගිහින් ගහක වදිනවා. ක්‍රිස්ටීන්ගේ තොලුව තුවාල වෙලා වාහනේ වැදුණු පාරට අමාරුවෙන් වාහනෙන් බැහැගත්ත ක්‍රිස්ටීන් කැලේ ඇතුලෙන් දුවන්න පටන් ගන්නවා. ඒත් වැඩි වෙලා දුවන්න වෙන්නේ නැහැ. එක එක මොනවල් දාගත්ත සුදු වැඳගත්ත මිනිස්සු වගේ ක්‍රිස්ටීන්ව වට කරලා ක්‍රිස්ටීන්ට සිහි නැති වෙන පහරක් එල්ල කරනවා. ඊළඟට අපිට පෙන්නන්නේ කණුවක බැඳලා ඉන්න ක්‍රිස්ටීන්ව. දූපතේ මිනිස්සු සුදු වැඳගෙන පහන් පත්තු කරගෙන පූජාවට සූදානම් වෙලා. පූජාව පටන් ගන්න හදන්නේ. ක්‍රිස්ටීන් ළඟට ආව මැඩි ක්‍රිස්ටීන් කෑ ගහද්දී ක්‍රිස්ටීන්ගේ එක හැක් නූලකින් මහනවා. මේ වෙලාවේ අමාරුවෙන් බැඳලා තියෙන අත්ලෙහාගත්ත ක්‍රිස්ටිනා මැඩීට පහරක් එල්ල කරලා එතනින් පැනගෙන කැලෑව අස්සෙන් බෝට්ටුව තියෙන පැත්තට දුවනවා. කුණාටුවත් එන්න ළඟයි. හොඳටම වැස්ස. ක්‍රිස්ටිනා කොහොම හරි බෝට්ටුව තියෙන තැනට ඇවිත් බෝට්ටුවට නැගලා දූපතෙන් පැන ගන්නවා. දූපතේ මිනිස්සු ගොඩබිමට වෙලා බලාගෙන ඉන්නවා. ඊළඟට අපිට පෙන්වන්නේ පහවදා උදේ කුණාටුවේ මුළු දූපතම විනාශ වෙලා දූපතේ හිටිය හැමෝම මැරිලා. දිවි ගලව ගන්න කණ්ඩායමට ක්‍රිස්ටින්ගේ බොඩි එකත් හම්බ වෙනවා. පාවෙමින් තිබ්බ බෝට්ටුවක තිබිලා ක්‍රිස්ටිනාත් මැරිලා. මේ අය දූපතේ මිනි එකින් එක එකතු කරලා උලවලට දාලා වහනවා. මේ කණ්ඩායමට බෝට්ටුවේ තිබිලා ක්‍රිස්ටීන්ගේ බෙල්ලේ තිබුණු මාලෙත් හම්බ වෙනවා. ඊට පස්සේ මේ මාලය අරන් ක්‍රිස්ටීන්ගේ බොඩියේ තියෙන උරය ඇතුළට මේ මාලේ දානවා. ටික වෙලාවකට පස්සේ අපිට පෙන්නනවා එකපාරටම ක්‍රිස්ටීන්ට සිහිය එනවා. ඒ කියන්නේ මේ දූපතේ මිනිස්සු විශ්වාස කරපු දේ ඇත්ත. ඇත්තටම මේ දූපතේ මායාවක් තිබිලා තියෙනවා. අවුරුදු 200ක් යනකම්ම ඔවුන්ට කිසිම කරදරයක් නොඋනේ පූජාව හරියට කරපු නිසා. එතකොට නීල සියදිවි නසා ගත්තේ සමන්ත බොන්න දුන්න බීම එකෙන් නීල් මෝහණය වෙලා වගේ වෙනම ලෝකයකනේ හිටියේ. අර දීවරය තමයි නීල්ට බිලි වෙන්න කියලා කිව්වේ. මොකද ක්‍රිස්ටීන්ව පූජාවට අවශ්‍ය නිසා. නීල් හිටියොත් ඒක කරන්න වෙන්නේ නැති නිසා. ඉතින් මේ විදිහට තමයි මේ ෆිල්ම් එක අවසන් වෙන්නේ. ඉතින් තවත් මේ වගේ මූවිස් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. තවත් දවසක තවත් මූවි එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.